බලන්න මේ ගාන අපිට කියන්නේ දිග එල්ලවන සැහැල්ලු අවිතන්නේ තන්තුවක් මගින් සිරස් සිවිලි මග නිදහසේ එල්ලා ඇති ස්කන්ධය දෙකක් යොමු වෙච්ච P අංශුවක් සමතුලිතතාවයේ පවතී. U ප්‍රමේයයෙන් තිරස් දිශාවකින් චලනය වන ස්කන්ධ M වූ තවත් අංශුවක් P අංශුව සමග ගැටි එයට හාවේ. මොකද කියන්නේ තොරේ සැහැල්ලු කියන්නේ ස්කන්ධයක් නැහැ. අවිතන්නේ කියන්නේ ඇදෙන්නේ නැහැ කියන එකනේ. ඒක සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් මේ විදිහට ස්කන්ධය දෙකක් යොමු වෙච්ච P අංශුවක් එල්ලනවා කියනවා. ඒ තන්තුවේ දිග L කියලා දීලා තියෙනවා. හරිද? එතකොට තවත් සිම්පල් M ස්කන්ධයක් තියෙන අංශුවක් මෙහෙම තිරස්ස U වේගයෙන් ඇවිල්ලා මේ අංශුවත් එක්ක ගැටෙනවා. ගැටුණාට පස්සේ මේ දෙන එකට හා වෙනවලු. කියන්නේ එකට ඇලෙනවා කියන එක තමයි කියලා දෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා ගැටුමට පසුවද තන්තුව තදව පවතින අතර සංයුක්ත අංශුව සිරිලෙමට යන්තමින් ළඟා වේ. දැන් ගැටුණාට පස්සේ මේ දෙන හා වෙනවනේ. ඒතර මේ කියන්නේ මේ දෙන එකට සෙට් වෙනවනේ. එතකොට මොකද්ද වෙන්නේ? මෙතන ස්කන්ධය දෙකක් M එකයි මේ ස්කන්ධය M එකයි දැන් ඔක්කොම තුනක් M ස්කන්ධයක් මෙතන තියෙනවා. එකට ඇලිලා ඉන්නේ. හරිද? ඒතර ගැටුමෙන් පස්සේ අන්නේ තුනක් M ස්කන්ධයට අයිති වෙන ප්‍රවේගයක් V කියලා ගමුකෝ. දැන් මෙහා වෙන ගැටුණාට පස්සේ මේ සම්පූර්ණ සංයුක්ත වස්තු වල එනවනේ ප්‍රවේගය. ඒක මම V කියලා දැක්කා. ඒතර ඊට පස්සේ ගන්න කියනවා මෙන්න මේ සංයුක්ත අංශුව මේ විදියට මේ සිවිල්ම කරා මේ අංශුව බුරුල් වෙන්නේ නැතුව ඒක මෙහෙම කෙලින්ම තියෙද්දි සිවිල්ම කරා ළඟා වෙනකොට යන්තමේ. ඒතර මෙයා යන්තමින් ළඟා වෙනවා කියන එක අදහස මොකද්ද වෙන්න ඕන? මේ යන්තමින් ළඟා වෙනවා කියන එක අදහස සිවිලීමට ආසන්න වන අවස්ථාවේ යම් ප්‍රවේගී බිඳුවක් වෙනවා කියන එකනේ. ඒතර ඕක තමයි ගානේ දීලා තියෙන කතන්දරේ අපෙන් අහනවා. U සමානයි 18යි GL ගේ මූලය බව පෙන්වන්නේ කියලා. මුලින්ම මේ ගැටුම සලකලා සංයුක්ත අංශයේ ප්‍රවේගය හොයාගමුකෝ. ඒ කියන්නේ මෙන්න මේ වීම. ගැටුමට මම දානවා තිරස්ස I සමානයි ඩෙල්ටා M. හරි. එතකොට දැන් මේ අංශ දෙක ගැටෙද්දි සම්පූර්ණ වස්තුවක් විදිහට සැලකුවාට පස්සේ මොකද වෙන්නේ? ආවේගය කියන එකක් නැහැ නේ. එතකොට බිඳුව. තිරස් ආවේගයක් නැහැ. එතකොට ගැටුමට පසු ප්‍රවේගය වෙන්නේ 3ක්ම v ගම්මිතාවය. හරිද? ගැටුමට පෙර ගම්මිතාවය වෙන්නේ මේ MU ට මේ U ට විතරයි ගැටුමට ප්‍රවේගයක් තියෙන්නේ. දෙකක්ෙන් මෙහෙම නිශ්චලව ඉන්නේ. ඒතර යාට ප්‍රවේගයක් නැහැ. ඒතර ගැටුමට පෙර ප්‍රවේගයක් තියෙන්නේ මෙයාට විතරයි. ඒකේ MU. ඒ විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට 3V සමානයි U කියලා වෙනවා. ඒ කියනවා V සමානයි U බෙදීම 3ක් කියලා. හරි. ඒතර මෙන්න මේ V වලගේ U බෙදීම 3ක් කියලා ගන්න පුළුවන්. දැන් අපි මෙන්න මේ ලක්ෂණය ගමු A කියලා. මේක මම A කියලා ගන්නවා. මේ අවස්ථාවම B කියලා ගන්නවා. දැන් ශක්ති සංස්කෘතික නියමය. A හිදී ශක්තිය අපිට සමාන කරන්න පුළුවන් B හිදී ශක්තිය. ඒතර A හිදී මම මෙතන මෙන්න මේ මට්ටම ගන්නකො විභව ශක්තිය ශුන්‍ය මට්ටම විදියට මෙයාව ගන්නකො. ඒතර A හිදී තියෙන චාලක ශක්තිය අපි ගත්තොත් භාගයක් ස්කන්ධය 3ක් V වර්ග. විභව ශක්තිය වෙන්නේ ඍණ 3යි mg L නේ. ඍණ 3යි mg L. පහළම තියෙන පහළ විභව ශක්තිය ඍණ. B දී චාලක ශක්තියක් නැහැ. විභව ශක්තියකුත් නැහැ. මොකද ප්‍රවේගයක් බිඳුවයි විභව ශක්තිය ශුන්‍ය මට්ටමේ ඉන්නේ. තමයි 3 කියන සංඛ්‍යාව කැපිලා ගියාම 3ක් කියන කැපිලා ගියාම මෙතන එනවා v වර්ග බෙදීම 2 සමානයි gl කියන. එතන v වර්ග කියන්නේ u බෙදීම තුනනේ. එතන u වර්ග බෙදීම 9 සමානයි 2ක් gl කියලා ගන්නවා. එහෙනම් u වර්ග සමානයි 18යි gl.
එහෙනම් අපිට u ගන්න පුළුවන්. u කියන්නේ අපි ප්‍රවේගයක් ඒ කියන්නේ වේගයක් කියලා විදිහට තියෙන්නේ නේද? තිරස්ව තියෙන වේගයක් විශාලත්වයක් මෙතනදී අපි සලකන්නේ. ඒතර u කියන එක නා ධන වෙන්න බෑ. එම නිසා u සමානයි 18 g ගේ මූලය කියලා අපිට ගන්න. u කියන්නේ 18 g ගේ මූලය කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඒතරෝක තමයි ඔය පිළිගන්නේ කියලා තියෙන්නේ.